වෙලාව රෑ 12යි. ඔයා YouTube වීඩියෝ එකක් බලනවා ලෝකෙ සක්සස්ෆුල් මිනිස්සු ගැන, ඩිසිප්ලින් ගැන, හීන ගැන. ඒ මොහොතේ ඔයාට හිතෙනවා හෙට ඉඳන් මම මගේ ජීවිතය වෙනස් කරනවා. උදේ පාට නැගිටිනවා, ජිම් යනවා, පාඩම් කරනවා, ෆෝන් පාවිච්චි කරන ටිකක් අඩු කරනවා. ඒ වෙලාවේ ඔයාට ඔයා අන්ස්ටොපබල් මනුස්සෙක් වගේ දැනෙනවා. ඒ දවස් 3කට පස්සේ හැමදේම ආයෙ අර තිබ්බ විදියටම තමයි. එලාම් එක ස්නූස් වෙනවා, ඒ වගේ හීන අමතක වෙනවා. ඔගේ මොටිවේෂන් එක නැති වෙනවා. එතකොට ඔයා හිතනවා මට ඩිසිප්ලින් නැද්ද? මම කම්මැලිද? ඇයි මට වෙනස් වෙන්න බැරි කියලා. නෑ. ප්‍රශ්නේ ඕවා නෙමෙයි. ප්‍රශ්නේ මොටිවේෂන් කියන එක. මොටිවේෂන් එක කියන්නේ ෆීලිං එක. ෆීලිං එක කියන්නේ හරි ඉක්මනට වෙනස් වෙන ටෙම්පරරි දෙයක්. ඔයා හැපි වෙද්දී ඔගේ මොටිවේෂන් එක තියෙනවා. ඔයා සෑඩ් වෙද්දී මගේ මොටිවේෂන් එක නැති වෙලා යනවා. එනර්ජි තියෙන දවසට ඔයා වැඩ කරනවා. ඔයා ටිකක් මහන්සි දෙන දවසට අතහැරලා දානවා. ඒ කියන්නේ ඔයාගේ ෆියුචර් එක කන්ට්‍රෝල් කරන්නේ ඔයාගේ හැඟීම්ද? ඔයාගේ ඉමෝෂන්ස්ද? මේ ගොඩක් භයානක දෙයක්. මොකද ෆීලිංස් හැමතිස්සෙම වෙනස් වෙනවා. ලෝකේ සක්සස්ෆුල් මිනිස්සු එයාලා කවදාවත් මොටිවේෂන් එක මත ජීවත් වෙන්නේ නැහැ. එයාලගේ සිස්ටම්ස් හදනවා, එයාලගේ පුරුදු හදා ගන්නවා, එයාලගේ විනය හදනවා. මොකද එයාලා දන්නවා එයාට හැමදාම එකම මොටිවේෂන් එකෙන් ඉන්න බෑ කියලා. ජිම් යන කෙනා හැමදාම මේකට එක්සයිටඩ් නෑ. ටොප් ස්ටුඩන්ට් හැමදාම ස්ටඩි කරන්න ආස නෑ. එයාගෙන සාර්ථක ව්‍යාපාරිකයෙක් ඒත් හැමදාම එනර්ජටික් නෑ. ඒත් එයාලා කන්ටිනියු කරනවා. මොකද ඩිසිප්ලින් එහෙම නැත්නම් විනය කියන්නේ ඔයාට ඒක කරන්න හිතෙන්නේ නැති ඔයකට අකමැති වෙන දවසක උනත් ඔයාට අවශ්‍ය දේ කරගෙන යන එකට. ලෝකෙ ගොඩක් මිනිස්සු ෆේල් වෙන්නේ එයාලා ඇක්ෂන් ගන්න එයාලට හැඟීම තිබ්බොත් විතරයි. මොටිවේෂන් එක එනකන් බලන් ඉන්නවා. හරිම වෙලා වෙනකන් බලන් ඉන්නවා. හරිම මූඩ් එක එනකන් බලන් ඉන්නවා. ඒත් ඇත්ත මෙන්න. හරිම වෙලාව හරිම මූඩ් එක කවදාවත් එන්නේ නැහැ. රියල් චේන්ජ් එක පටන් ගන්නේ ඔයා මොටිවේෂන් නැති දවසකත් වැඩ කරනකොට. මොකද ජයග්‍රාහකයෝ නිර්මාණය වෙන්නේ මොටිවේෂන් එකකින්ද නෙමෙයි. එයා නිර්මාණය වෙන්නේ එයාලගේ විනය හින්දා. ඉතින් අදින් පස්සේ මොටිවේෂන් එක චේස් කරන්න එපා. ඒ වෙනුවට ඔයාගේ විනය හදාගන්න. ඔයාගේ රූටින් එක හදාගන්න. ඔයාගේ හොඳම වර්ෂන් එක වෙන්න try කරන්න. මේක මත තියාගන්න. මොටිවේෂන් එක ගමනක් ආරම්භ කරයි. හැබැයි ඔයාව ගමනේ අවසානය කර අරන් යන්නේ ඔයාගේ තියෙන විනය. ඒක අමතක කරන්න එපා.